ඔන්න අපි අද මේ ඉන්නේ කේන්ස් රේල්වේ ස්ටේෂන් එකේ. කේන්ස් කිව්වම ගොඩක්ම ෆේමස් ස්නෝක්ලින්, ඩයිවිං, බෝට් ටුවර්ස්, ක්‍රූස් ටුවර්ස් වගේ ඇක්ටිවිටීස් වලට. මොකද මේ කේන්ස් වලට ග්‍රේට් බැරියර් රීෆ් එක හරිම ළඟයිනේ. හැබැයි අපි අද ටිකක් වෙනස් ගයිඩඩ් ටුවර් එකක් තමයි යන්නේ. මුලින්ම අපි අපේ ඔන්ලයින් බුකින් එකට කවුන්ට් එකට පේ කරලා ටිකට් ගන්න යන්නේ. අපි මේකෙදි තෝරගත්තා කුරණ්ඩා සීනික් රේල්වේ ටුවර් එකයි, ආමි ඩක් ටුවර් එකයි, ස්කයි රේල් ටුවර් එකයි. ඇඩල්ට් කෙනෙක්ට මේ ඔක්කොටම ඩොලර් 200කුත්, ෆැමිලි එකකට ඒ කියන්නේ parents plus 2 kids එයාලට ඩොලර් 500ක් වුණා ටිකට් එක. ඉඳලා අපි අපේ ටිකට් ගත්තා. ඊට පස්සේ අතුලට ගියාම අපිට මෙන්න මේ වගේ තමයි ඉස්සෙල්ලම ට්‍රේන් එක පෙනුනේ. ඊට පස්සේ මේ අපේ පොඩි කට්ටියක් දැන් අද හරි ඇක්ටිව්. ඊට පස්සේ අපි මේ පොඩ ටිකත් එක්ක ට්‍රේන් එකට බෝඩ් වුණා. ගියාට පස්සේ අපේ ටිකට්ස් වල තියෙනවා නම්බර් එකක් දාලා ඒ නම්බර් එක බලලා අපි සීට් හොයාගෙන ගිහලා වාඩි වුණා. ඇත්තටම කිව්වොත් මේක මේ ඕස්ට්‍රේලියාව වල තියෙන ලස්සනම ට්‍රේන් රයිඩ් එකක්. මේක යන්නේ බැරන් කෝච් කියන නැෂනල් පාර්ක් එක හරහා. එතකොට මේ නැෂනල් පාර්ක් එක ඇත්තටම අයිති වෙට් ට්‍රොපික්ස් රේන් ෆොරෙස්ට් එකට. ඊට අමතරව වැදගත්ම දේ තමයි මේ රේන් ෆොරෙස්ට් එක හඳුනාගෙන තියෙනවා යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් එකක් විදියට. ඉස්සර මේ රේල්වේ එක කේන්ස් ඉඳන් ඇත්තටම වලට යන්නේ 1891 දී තමයි හදලා තියෙන්නේ. මේක ගැන පුදුම හිතන දේ තමයි මේකෙදි අපිට හමු වෙන ටනල්ස් ගොඩක්. ඒ ටනල්ස් ඔක්කොම හෑන්ඩ් මේඩ් ඒවා. මේ ටුවර් එකේ මෙන්න මේ පොයින්ට් එක හරිම ස්පෙෂල් පොයින්ට් එකක්. මොකද මෙතෙන්දී ට්‍රේන් එක අංශක 180ක බෙන්ඩ් එකක් ගන්නවා. එතකොට අපි හිටියේ ට්‍රේන් එකේ මුල හරියේ. එතකොට අපිට ලස්සනට පේනවා කොහොමද ට්‍රේන් එක හැරිලා එන්නේ එහෙම කියලා. ඒක හරිය ලස්සන වීව් එකක්. ඔන්න අපි අපේ පළවෙනි ටනල් එක තුලින් ආවා. මේකෙදි අපිට ගොඩාක් ටනල්ස් හම්බුණා. ඒකින්ද මම ඔක්කොම ටනල්ස් මේ වීඩියෝ එකට දාලා නැහැ.
ඩ්‍රයිව් එකේ ෆොටෝස් තමයි ගොඩක්ම තියෙන්නේ ඉන්ටර්නෙට්. හරිම ලස්සනයි. අපිට ඒක ඇත්තටම S2ටම බලා ගන්න පුළුවන් වුණා. මොකද මේ අපි හිටියේ ට්‍රේන් එකේ ගොඩක් ඉස්සරහ නිසා. මේ ඉතින් අපේ පොඩ්ඩ ටික ඇත්තටම හරිම ඇක්ටිව් හරි සතුටින් හිටියේ. මොකද ඒගොල්ලන්ට අලුත් මේ යාළුවොත් හම්බෙලා යාළුවගේ ට්‍රේන් රයිඩ් එකේ අපිට හම්බුන තිගම ටනල් එක.
එක එන්නේ බැරින් ෆෝල්ස් එක ළඟට. ඒක හරි ලස්සනයි. ඒ වගේම අපිට මෙතන ට්‍රේන් එක නවත්තලා අපි හැමෝටම බැහැලා හොඳට මේ බලන්න chance එක දෙනවා. ඉතින් හැමෝම ට්‍රේන් එකෙන් බැහැලා බලලා ලස්සනම කොහොමද කියලා ඊට පස්සේ ෆොටෝස් ටිකක් එම අරගෙන හැමෝම මේ වගේ ඇවිදලා හොඳ වීව් එකක් තියෙනවා. ඉතින් හොඳට ඇවිදලා අපිට විනාඩි 10ක් දුන්නා මෙතන ෆොටෝස් ගන්න, ඇවිදින්න, බලන්න හැම දෙයකම. අපිත් ඉතින් අපේ ෆොටෝස් ගත්තා, පොඩ්ඩක් වීඩියෝස් ගත්තා. ඊට පස්සේ අපි හැමෝම ගෲප් ෆොටෝස් ගත්තා. තම තමන් ෆැමිලි ෆොටෝස් තනියම ගත්තා. මේ දවස්වල මේ ඇත්තටම මේකේ වතුර අඩුයි. මේකේ වතුර ගොඩාක් තියෙන දවස්වල ෆොටෝස් කොහොමද කියලා මම ඉන්ටර්නෙට් එකේ දැක්කා. වීඩියෝ ක්ලිප්ස් එහෙම දැක්කා. හරියම ලස්සනයි වතුර ගොඩක් තියෙනකොට. මේ දවස්වල මේකේ වතුර ගොඩක් අඩුයි ඇත්තටම. ඊට පස්සේ අපි ආයෙම දැන් ට්‍රේන් එකට නැගලා ඊට පස්සේ අපි යනවා මෙතනින් කුරණ්ඩා විලේජ් එකට. එතනින් පස්සේ අපි වෙනත් දේවල් අපේ පැකේජ් එකට තෝරගත්තපු හින්දා අපි එතනින් ට්‍රේන් එකෙන් බහිනවා.